හරි ගොඩක් ඇප් තියෙනවා ඔයාලට යම් ඩොකියුමන්ට් එකක් ස්කෑන් කරගන්න PDF එකක් විදියට එහෙම නැත්නම් ඉමේජ් එකක් විදියට. හැබැයි ඔයාලට ඒක නැවත එඩිට් කරන්න ඕන නම් වෙනම ටෙස්ට් එක කොපි කරලා හරි එහෙම නැත්නම් මොකක් හරි කන්වර්ටර් එකකින් ටෙස්ට් එක ගන්න වෙනවා. හැබැයි මම අද මේ කියලා දෙන ඇප් එකකින් ඔයාලට පුළුවන් කෙලින්ම ඔයාගේ ඩොකියුමන්ට් එක ටෙක්ස්ට් එක ස්කෑන් කරගන්න. ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ මොබයිල් එකේ Play Store එකට ගිහිල්ලා ඔයා සර්ච් කරගන්න ටෙක්ස්ට් ස්කෑනර් කියලා. හරි. එතකොට මේ වගේ ඇප් ගොඩක් එනවා. ඒකෙන් මේ ඉහළින්ම තියෙන නිල් පාට ස්කෑන් ටෙස්ට් කියලා මේ T අකුරත් එක්ක තියෙන ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මම දැනටමත් ඉන්ස්ටෝල් කරගෙන ඉන්න නිසා තමයි මට මේ විදිහට ඕපන් කියලා පෙන්නන්නේ. හරි අපි දැන් බලමු මේ ඇප් එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ ඇප් එක. මේ ඇප් එක ඇතුළට ගියපුවාම මේ විදිහට ඔයාට කැම් එක ඔන් වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මේ කැම් එක ෆොටෝ ගන්න අයිකන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කියනවා මෙතනින් ක්‍රොප් කරගන්න පුළුවන් ඔයාලට ඕන ඩොකියුමන්ට් එකේ ප්‍රමාණය. එහෙම නැත්නම් මේ යටින් තියෙන ස්කෑන් කියන එක ක්ලික් කරන්න. මේ වගේ ඇඩ් එනවා ඒක ගණන් ගන්න එපා. ඒක මෙතනින් ක්ලෝස් කරලා. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ ටෙස්ට් එක ස්කෑන් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඉහළින් තියෙන අයිකන් වලින් මේක කොපි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෂෙයා කියන තැනින් ඔයාලට පුළුවන් ඒක WhatsApp හරහා හරි ෂෙයා කරගෙන ඔයාලට Word document එකට දාගෙන ඔයාලට ඕන විදිහට ඒක එඩිට් කරගන්න අවස්ථාව තියෙනවා.